වී වපුරලා සුලි සුළං ගම් වතුර සේරටම පස්සේ මාස දෙකක් ගත වෙද්දී අපි මේ හුක්කුම් පුතාගේ බඩඉරිඟු වගාව මැදින් කුඹුරට යන්නේ කුඹුරේ තියෙන වල් වර්ග ලෙඩ රෝග මොනවද කියලා බලන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. කුඹුරේ වේලිවල මේ වගේ කරන වගාවට අපි කියන්නේ අතුරු භෝග වගාව කියලා. කුඹුරේ වීවස්සන් වගේම අවශ්‍ය එළවලු ටිකත් අපට කුඹුරෙන්ම මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් වැස්සයි ගම් වතුරත් එක්ක මාස දෙකකට පස්සේ කුඹුර තිබෙන්නේ මෙන්න මේ විදිහට. කුඹුර ඇවිදලා බලද්දී සමහර තැන්වල මම දැක්කා මෙන්න මේ වගේ කොළාංගමාර රෝග ලක්ෂණ. ඒ වගේම තුනැස්ස වගේ වල් වර්ගත් බහුලව දකින්න තිබුණා. ඉතින් මාසයකට කලින් අපි පේලිහාල වල් මර්ධනය කළත් දින 45න් පෝරේ දුවට පස්සේ ඇති වුණු වර්ෂා තත්ත්වයක් එක්ක නැවත සීග්‍රයෙන් වල් වර්ග වර්ධනය වෙලා කියලායි පෙනෙන්න තියෙන්නේ. මේකට පහසුම පිළියම වල්නාශක වුණත් පවතින කාලගුණික තත්ත්වය හා ගොයමේ වයසත් එක්ක අතින් වල් නිලන එක ප්‍රායෝගික නිසා ඒක උත්සාහ කරන්න අපට සිද්ධ වෙනවා.